මෙන්න මේ වගේ අඳුරුම අඳුරු සීතලම සීතල දවසක කන්න පුළුවන් හොඳම රසම කෑමක් තමයි පීට්සා කියන්නේ. රසට කන්න නම් මුලින්ම අපි සොෆ්ට් එකට මේ ඩෝ එක හදාගමු. ඔයාලට පේනවත් වගේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ලූක් වෝම් වෝටර් එහෙම නැත්නම් පොඩි බබෙකුට බොන්න පුළුවන් ගානේ රස්නෙට වතුර වලින් අපි මේ ඩෝ එක අනාගමු. කලබලයට ඩෝ හුක් එක නෙමෙයි මම දාලා තියෙන්නේ වෙන එකක්. ඩෝ එක ඉමීට නීට් වෙන අතරේ එයාගේ පාඩුවේ මම මගේ පාඩුවේ පීට්සා එකට අවශ්‍ය ටොපින්ස් ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ. මම හරීම ආස වැඩක් තමයි පාට පාටින් එළවලු කපන එක. ඔයාලත් එහෙමද? මම පාට 3කින් බෙල් පෙපර්ස් කපා ගත්තා. අද මාළු මිරිස් නැති නිසා. ඊට පස්සේ පොඩි තක්කාලි ගෙඩියක් මේ විදිහට චූටි චූටි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ ඉතින් ලූණුත් චූටි කෑලි වලට කපා ගන්න තමයි මං හදන්නේ. මොකද මේක මිනි පීට්සා එකක්නේ. පොඩියට තිබ්බොත් හොඳයි. මේ විදිහට මං චිකන් එක පොඩි කෑලි වලට කපාගෙන ඒකට ලුණු, ගම්මිරිස්, අනියන් පවුඩර්, ගාලික් පවුඩර් විතරයි එකතු කරන්නේ. මොකද පොඩි දෙන්නා ගොඩාක් සැරට කන්න කැමති නෑ. ඒ දෙන්නට කන්න හදන එක ඒ දෙන්න කන්න කැමති විදිහට හදන එකනේ හොඳ නේද? ඔන්න කතාවෙන් කතාව මගේ ඩෝ එකත් නීට් වෙලා ඉවරයි. මම බෝල් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් ගාලා ඩෝ එක දාගන්න ලෑස්ති කරගෙන තියාගත්තා. මේ තියෙන්නේ මං අනාගත්ත ඩෝ එක බලන්න කොච්චර සොෆ්ට්ද කියලා. මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. මේ ඇද්දාම කැඩෙන්නේ නැතුව කඩතලු නැතුව එක දිගට අදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ලස්සන රවුමක් හදලා අපි අර කලින් ලෑස්ති කරගත්ත බෝල් එකට දාලා ඒකට උඩින් තෙල් ටිකකුත් ගාලා මේක පිපෙන්න පැය කීපයක් පැත්තකින් තියන්න තමයි තියෙන්නේ. ඔන්න තියෙනවා මං ලෑස්ති කරගත්ත ඔක්කොම දේවල් ටික මෙතන. දැන් ඉතින් හදන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මං ආසම වැඩක්. පිපුණු ඩෝ එකක එයා පොකට්ස් ටික යවන විදිය. අද සීතල දවසක් වුණාට බලන්නකො මේක පිපිලා තියෙන ලස්සන. මම මේ ගත්තේ සම්පූර්ණ ලොකු පීට්සා දෙකක් හදන්න ඕන ප්‍රමාණය. ඒක මම ඉතින් පොඩි පොඩි කෑලි වලට මට අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගන්නවා මේ විදියට. ඔයාට මේ ඩෝ එක අතින් උනත් නීට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඉවසීමෙන් වැඩි කාලයක් අරගෙන හිමීට කරන්න ඕන වැඩක්. පීසා ඩෝ එකෙන් මං සම වෙන් කරගත්ත කෑලි ටික මේ විදිහට ලස්සන බෝලයක් හදලා අපි විනාඩි 10ක් විතර පීසා එක හදන්න කලින් පැත්තකින් තියලා තියාගන්නවා. විනාඩි 10කට විතර පස්සේ මේ ටික ලස්සනට ආයි පිපිලා ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ මං හදාගත්ත බෝල ටික ඔක්කොම. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පීට්සා ඩෝ එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයි හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.